බෑග් එකේ සිපුර කැරලා බැලුවම ඔබේ නිවසේ තියෙන පිළිවෙල පේනවා. දරුවාගේ කොණ්ඩේ දිහා බැලුවම ඔබේ පිළිවෙල පේනවා. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් අදින් පසුව ආදරණීය මේ තාත්තේ ඔබ ලස්සනයි. ඔබ ලස්සනයි. ඔබ ලස්සනද කියලා බලන්න ඔබ ගියා යම් තැනකට අද උදේ. දවල් එනකොට කොයිබටද? කණ්ණාඩිය ළඟට. අදින් පසුව ගැටපද ඉදිරියට ගිහිල්ලා ඔබේ ලස්සන බලන්න එපා. ඔබේ ලස්සන පොදින්ම පේන තැනක් තියෙනවා. මොකද්ද? ඔබ යන්නේ දරුවා ඉදිරියට. ඔබ දරුවාගේ දිහා බැලුවම ඔබ කොතරම් ලස්සනදයි ඊටමෙමින් බලන්නට පුළුවන්. ඔබ කවුරුන්දයි දරුවාගෙන් බලන්න, කැඩපතේ බලන්න එපා. අදින් පසුව මෙන්න බලන්න. මම මේ ඔස්සේ ඔබට යෝජනා කරනවා මොකද්ද? මේ රූප රාමයේ වචන කිසිවක් නැහැ. මා මෙතෙක් මේ කතා කළ මාර්ගයේ ඔස්සේ ඔබේ දරුවා යහපත් මාවතක තල්ලු කරගෙන යන්නට නම් ආදරණීය අම්මා, ආදරණීය තාත්තා දරුවාව නියම මාවතට යොමු කළ යුතුයි කියන අරමුණේ සිටගෙන දරුවාව තල්ලු කරගෙන යා යුතුයි. දරුවා ඉස්සර කරගෙන යා යුතුයි. ඒ දෙදෙනා ඒ කාර්ය වෙනුවෙන් දෙදෙනාගේ මැදිහත් වීම අතිශයින්ම වැදගත්. එනිසා අම්මා කොටිකුත් උත්සාහ කරත් මේකට තාත්තා විරුද්ධ නම් තාත්තා යන්නේ වේගවත් තරඟකාරී රටාවට නම් අසාර්ථකයි. තාත්තා කොටිකුත් උත්සාහ කළත් දරුවා නියම මාවතේ අරගෙන යන්න අම්මට ඕන තරඟකාරී රටාව නම් මේක අසාර්ථකයි. එනිසා දරුවා නියම මාවතේ අරගෙන යන්න ඔබ මැදිහත් වෙන්න. මෙන්න මේ වෙනුවෙන් ඔබට යෝජනා කරනවා අපි ප්‍රායෝගික වැඩසටහනක් මේ කාර්යය ඔබේ නිවසේ ප්‍රායෝගික කරන්න. ඒ සඳහා බලන්න මෙන්න මේක